ආයුබෝවන් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් වේවා ඔබ සැමටම. මා අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුධ ග්‍රහයා මිථුන රාශිගත වීම පිළිබඳව. බුධ ග්‍රහයා මීට පෙර රැඳී සිටියේ වෘෂභ රාශියේ. වෘෂභ රාශියෙන් රැඳී සිටින බුධ ග්‍රහයා මිථුන රාශිගත වීම සිදුවන්නේ ජූනි මාස 18 වන දින රාත්‍රී 10:52ට. මෙම මිථුන රාශිගත වීම වැදගත් වන්නේ බුධ ග්‍රහයා මිථුන රාශිගත වන්නේ මුව සිරස නැකතින්. මුව සිරස නැකට අයත් වන්නේ කුජ කියන ග්‍රහයාට. මෙම මිථුන රාශිගත වීම කන්‍යා ලග්නය මෙන්ම මිථුන ලග්න හිමියන්ටද සුබඵලදායී තත්ත්වයන් උදා කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තවත් ලග්න කිහිපයකට සුබඵල මෙන්ම අසුබඵලදායී තත්ත්වයන් උදා කරන්න පුළුවන්. ඔබට තිබෙන ඔබගේ ලග්නයට අනුව තිබෙන සුබඵලදායී තත්ත්වයන් සහ අසුබඵලදායී තත්ත්වයන් කෙසේද කියලා අපි මදකට විමසලා බලමු. ඒ වගේම කියන්න ඕන මා මේ අද ප්‍රකාශ කරන්නේ සමස්තයක් විදියට පොදුවේ මෙම ග්‍රහ මාරුවේ ප්‍රතිඵල. ඔබේ පුද්ගලිකව ඔබේ කේන්ද්‍ර සටහන තුළ එය වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ පවුලේ ජ්‍යොතිෂ්‍යවේදියා ලවා ඔබගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරගෙන අදාළ පිළියම් කිරීම තමයි බොහොම වැදගත් වන්නේ. මේෂ ලග්නය. මේෂ ලග්න හිමි ඔබේ තුන්වැන්නට තමයි මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ. විශේෂයෙන්ම තුන්වැන්න කියන්නේ මිථුන රාශිය. මිථුන රාශියට බුධ ග්‍රහයා පැමිණීමත් සමග ඔබට ඉතාමත් වාසනාවන්ත කාලයක ආරම්භයක් ලෙස තමයි පෙනෙන්නට තිබෙන්නේ. මිල මුදල් අතින් ඉතාමත් ලාභදායී තත්ත්වයක් ඔබට උදා වෙනවා. සියලු කටයුතු දියුණුවට පත්වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. සිතේ සතුට හා ප්‍රීතිය ඔබ සොයාගෙන එනවා. ඒ වගේම අධ්‍යාපනය ආදායම් තත්ත්වය වැඩි වෙනවා. ඔබ මංගල කටයුතු නැත්නම් ඔබ විවාහ වීමට බලාපොරොත්තු වෙන සිටි අයෙක් නම් නියත වශයෙන්ම ඒ සඳහා ඔබට අවස්ථාව උදා වෙනවා. විනෝද ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. ඔබට ඒ වගේම විරුද්ධ ලිංගිකයන්ගේ යම්තාක් දුරට ආකර්ෂණය ලැබීමේ හැකියාවක්ද පවතිනවා. ඔබට තිබෙන යම් අසුබ තත්වයන් මගහරවා ගැනීම සඳහා ඔබට පුළුවන් අඟහරුවාදා දින නිර්මාංශව සිටින්න. එයින් ඔබට තිබෙන තත්ත්වයන් අඩුවීමට හැකියාව පවතිනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමියන්ගේ දෙවැන්නට තමයි මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ. විශේෂයෙන්ම ආදායම් තත්ත්වය ඉතාමත් යහපත් වන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔබට සතුටුදායක ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. ඒ වගේම අලුත් ඇඳුම් පැළඳුම් නැත්තම් සුවඳ විලවුන් ඔබට තෑගි ලෙස ලැබේවි. ඔබට සුව පහසු ජීවිතයක් ගත කිරීමට මෙම ග්‍රහ මාරුවත් සමගට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඔබ විනෝදයට වඩාත් වැඩිපුර කාලය ගත කරන බවක් මෙම ග්‍රහ මාරුවත් සමග පෙනෙන්නට තිබෙනවා. ඔබට තිබෙන යම් ගැටලුකාරී තත්ත්වයන් අඩු කර ගැනීම සඳහා හැකිනම් සතෙක් නිදහස් කිරීමට ආධාර කිරීම තුළින් සුබදායී වාතාවරණයක් බවට පත් කරගන්න පුළුවන්. මිථුන ලග්න හිමි ඔබේ ලග්නයට තමයි මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ. විශේෂයෙන්ම මෙම ලග්නයට සිදුවෙන ග්‍රහ මාරුව ඔබේ ලග්නාධිපතියාද වෙනවා. ඒ නිසා ඔබට බොහෝ සෙයින් සුබඵලදායී තත්ත්වයක් තමයි උදා කරන්නේ. ඔබට ධනය අතින් ඉතාමත් සාර්ථකව මෙම කාලය තුල ධනය ලැබෙන්න පුළුවන්. ඔබට කීර්ති ප්‍රශංසා ලැබෙන්න පුළුවන්. ඒ වගේම රැකී ආරක්ෂා කටයුතු වලට තරමක් දුරට බාධා එල්ල වුණත් ඉතාමත් සුබදායී ලෙස තමයි ඉදිරියේ පෙනෙන්න තිබෙන්නේ. ඒ වගේම ඔබට සොරු සතුරන්ගෙන් හානි සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට ඔබගේ වැඩිහිටියෙකුට යම්තාක් දුරට මාරක අපලයක් යෙදීමට හැකියාව පවතිනවා. ඔබට තිබෙන යම් අසුබ තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා හැකිනම් බණ පොත් පූජා කිරීම තුළින් තරමක් දුරට සුබදායී වාතාවරණයක් බවට පත් කර ගැනීමට හැකියාව පවතිනවා.
කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරු සිදු වෙන්නේ ඔබගේ 12 වැන්නට. 12 වැන්නට සිදුවන මෙම ග්‍රහමාරුව ඔබට දියුණුවේ කටයුතු වලට සාර්ථක වන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම ඔබට ධනලාභ හිමි වෙන්න පුළුවන්. හදිසි ලොතරැයි හිමි වෙන්න පුළුවන්. ඔබට විදේශගත වීමටද අවස්ථාව ලැබෙනවා. ඔබගේ ආදරය නැත්නම් ආදරය සම්බන්ධතාව පැවතිය නම් එම සම්බන්ධතාවලට වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබෙන්න පුළුවන්. ඔබගේ නිවස තුළ ප්‍රීති උත්සව සංවිධානය වෙන්න පුළුවන්. ඔබට ඒ වගේම විරුද්ධ ලිංගිකයන්ගේ යම් තාක් දුරට ආකර්ෂණය ලැබීමේ හැකියාවක්ද මෙම කාලය තුළ පෙනෙන්නට තිබෙනවා. ඔබට තිබෙන යම් යම් අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා අසුභතාවයන් මගහරවා ගැනීම සඳහා ශ්‍රීපාදය වැඳ සමන් දෙවිඳුන්ට බාරවීම තුළින් තරමක් දුරට සුබදායි තත්ත්වයන් බවට පත්කර ගැනීමට හැකියාව පවතිනවා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබේ දහවැන්නට තමයි 11 සිංහ ලග්නයෙන් උපන් ඔබේ 11 වැන්නට තමයි මෙම ග්‍රහමාරුව සිදු වෙන්නේ. මෙම ග්‍රහමාරුව සිංහ ලග්න හිමියන්ට මිශ්‍ර ඵලදායී ලෙස තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම රැකියා කටයුතු වල යම් තාක් දුරට පසුබෑමක් ඇති වෙන්න පුළුවන්. උසස් පුද්ගලයන් නිසා සිත් තැවුල් ඇති වෙන්න පුළුවන්. ඔබේ නමට යම් තාක් දුරට කැළැල් සිදු වෙන්න පුළුවන්. ඔබේ ගෞරවයට හා කීර්තියට හානි පැමිණෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ නම පහළට වැටීමක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔබ බොහොම ප්‍රවේශමෙන් මෙම ග්‍රහමාරුවත් සමග කටයුතු කිරීම ඉතාමත් සාර්ථක ග්‍රහමාරුවක් බවට ඔබට පත් කරගන්න පුළුවන්. ඔබගේ මෙම තිබෙන අසුභතාවයන් මගහරවා ගැනීමට හැකිනම් දළදා මාලිගාවට ගොස් බාරයක් වීම තුළින් තරමක් දුරට සුබදායී තත්ත්වයක් බවට පත් කර ගැනීමට හැකියාව පවතිනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරුව සිදු වෙන්නේ ඔබගේ දහවැන්නට නැත්නම් ඔබගේ රැකියා ස්ථානයට. ඔබගේ රැකියා ස්ථානයේ ඔබට උසස් වීම් ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔබට ඔබගේ වාසනාව සොයා එන කාලයක් ලෙස තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔබගේ උත්සාහය මත ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔබගේ වැඩ කටයුතු දියුණු වන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම ආදායම් තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඔබට තිබෙන යම් යම් අපහසුතාවයන් නැත්නම් යම් යම් අසුබ තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා විෂ්ණු දෙවිඳු වැඳ බාරයක් වීම තුළින් සුබදායී තත්ත්වයක් බවට පත් කර ගැනීමට හැකියාව පවතිනවා. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරුව සිදු වෙන්නේ ඔබගේ නම වැන්නට. ඔබගේ නම වැන්න කියන්නේ පුණ්‍යස්ථානයට. ඔබගේ හිතේ සතුට වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ආදායම වැඩි වෙන්න පුළුවන්. ඔබට හදිස්සි ධනලාභ ලැබෙන්න පුළුවන්. ඔබට විරුද්ධ ලිංගිකයන්ගෙන් උදව් උපකාර හිමි වෙන්න පුළුවන්. ඒ වගේම ජයග්‍රහණයන් අත්වෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. මෙම ග්‍රහමාරුවත් සමග ඔබට තිබෙන යම් යම් අසුබ තත්වයන් තිබෙනවා නම් මෙම අසුබ තත්වයන් අඩු කර ගැනීම සඳහා ඔබට පුළුවන් පංච වර්ණ මල් පූජා කිරීම තුළින් තරමක් දුරට මෙම අසුබ තත්වයන් මගහරවා ගැනීමට. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබේ අටවැන්නට තමයි මෙම ග්‍රහමාරුව සිදු වෙන්නේ. ඔබට තරමක් අයහපත් ග්‍රහමාරුවක් ලෙස කියන්න පුළුවන්. විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන් නින්දා අපහාස විඳීමට ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම ඔබට යම් යම් තරමට ආරවුල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට බලාපොරොත්තු රහිත කරදර ඇති වෙන්න පුළුවන්. නමුත් ඔබට වරින් වර ඔබගේ මුදල් ලාභ නැත්නම් හදිසි ධන ලාභ ලැබීමට හැකියාව පවතිනවා. ඔබට මෙම තිබෙන අසුබ තත්වයන් මගහරවා ගැනීම සඳහා ඔබට පුළුවන් කතරගම දෙවියන් වැඳ කතරගම දෙවියන්ට බාරයක් වීම තුළින් තරමක් දුරට සුබදායි තත්වයන් බවට පත් කර ගැනීමට.
ධනු ලග්නය. ධනු ලග්න හිමි ඔබේ හත්වැන්නට තමයි මෙම ග්‍රහමාරුව සිදු වෙන්නේ. විශේෂයෙන්ම ඔබට අන් අයගෙන් උදව් උපකාර ලැබෙන්න පුළුවන්. ඔබ ඇසුරු කරන අය අතර සමග ඔබ බොහෝම කතා බහට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ කතා බහේදී බොහොම ප්‍රවේශම්ව කටයුතු කරන්න. ඒ වගේම ඔබට සතුරන් ජය ගැනීමට හැකියාව පවතිනවා. ඔබට අන් අයගේ උදව් උපකාර ලැබෙන්න පුළුවන්. ධනය ලැබීම අතින් ඉතාමත් යහපත් බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. සමාජයේ ගරු නම්බුනාම ලැබෙන්න පුළුවන්. ඔබගේ ඥාතීන්ගෙන් දුරස්ව සිටි ඥාතීන් මෙම කාලය තුල ඔබට සමීප වීමක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔබට තිබෙන අසුබ තත්වයන් මගහරවා ගැනීම සඳහා බ්‍රහස්පතින්දා දින නිර්මාංශව සිටීම තුළින් මෙම අසුබ තත්වයන් අඩු කර ගැනීමට හැකියාව පවතිනවා. මකර ලග්නය. මකර ලග්න හිමි ඔබේ 6 වෙන්නට තමයි මෙම ග්‍රහමාරුව සිදු වෙන්නේ. විශේෂයෙන්ම ඔබට ලොතරැයි දුනුම් හිමි වෙන්න පුළුවන්. ඒ වගේම ගෘහ ජීවිතයේ වාසනාවන්ත ලෙස කාලය ගත කිරීමට හැකියාව ලැබෙනවා. ඔබට ඔබගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔබට අන් අයගෙන් උදව් උපකාර ලැබෙන්න පුළුවන්. ඒ වගේම යහපත් කටයුතු සඳහා ඔබ මෙම කාලය තුල යොමු වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔබට තිබෙන මෙම අසුබ තත්වයන් නැත්නම් ඔබට තිබෙන යම් යම් අසුබ තත්වයන් මගහරවා ගැනීම සඳහා මහලු නිවාසයකට දානයක් දීම තුළින් තරමක් දුරට අඩු කර ගැනීමට හැකියාව පවතිනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම කාලය ඉතාමත් යහපත් කාලයක්. ඔබේ ලග්නයෙන් පස්වැන්නට තමයි මෙම ග්‍රහමාරුව සිදු වෙන්නේ. ඔබට ප්‍රීතිමත් ලෙස නැත්නම් විනෝද ගමන්වල යෙදීමට අවස්ථාව ලැබෙනවා. ඔබගේ ගෘහ ජීවිතය සැපවත් වෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. රැකියා ස්ථානවල නැත්නම් වෙළහෙළඳාම් වලින් නැත්නම් ගොවිතැන් කටයුතු වලින් ඔබට ජයග්‍රහණ හිමි වෙනවා. විශේෂයෙන්ම එයින් ලාභාංශ වැඩි වෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. මිල මුදල් හා දේපොළ ලාභ ලැබෙන්න පුළුවන්. නිවාස ලාභ ලැබෙන්න පුළුවන්. ඔබට තිබෙන යම් යම් අසුබ තත්වයන් මගහරවා ගැනීම සඳහා ඔබට පුළුවන් නිල් පාට වස්ත්‍රාභරණයකින් සැරසිලා නැත්නම් නිල් පාට වස්ත්‍රාභරණයක් පූජකවරයෙකුට දන් දීම තුළින් ඔබට තිබෙන අසුබ තත්වයන් අඩු කර ගැනීමට හැකියාව පවතිනවා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබේ 4 වෙන්නට තමයි මෙම ග්‍රහමාරුව සිදු වෙන්නේ. විශේෂයෙන්ම සතුරන් සමග මෙතෙක් කල ගැටලුකාරී තත්ත්වයන් තිබුණනම් එම තත්ත්වයන් අඩුවන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම උසස් අයගෙන් ආධාර උපකාර ලැබෙන්න පුළුවන්. ඔබේ තත්ත්වය උසස් වෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. සමාජයෙන් ගෞරවය හිමි වෙන්න පුළුවන්. ප්‍රීති උත්සව සඳහා ආරාධනා ලැබෙන්න පුළුවන්. ඔබගේ ගෘහ ජීවිතයේ සතුටුදායක බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම ඔබට ධන ලාභ ලැබෙන්න පුළුවන්. මෙම හේතු කාරණා පදනම් කරගෙන තරමක් දුරට මීන ලග්න හිමියන්ට මෙය මධ්‍යස්ථ ප්‍රතිඵල තමයි ගෙන දෙන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔබට තිබෙන යම් යම් අපහසුතාවයන් නැත්නම් යම් යම් අසුබ තත්වයන් මගහරවා ගැනීම සඳහා ඔබට පුළුවන් සෙනසුරාදා දිනවල බෝධි පූජා කිරීමට. එයින් ඔබට සුබඵලදායී තත්ත්වයන් උදා කර ගැනීමට හැකියාව පවතිනවා. මම මේ ඔබට ප්‍රකාශ කළේ සමස්තයක් විදියට ඔබගේ ලග්න 12ට නැත්නම් ඔබගේ ලග්නයට තිබෙන සුබඵලදායී තත්ත්වයන් සහ අසුබඵලදායී තත්ත්වයන්. මෙහි තිබෙන හොඳ හෝ නරක වෙනස් වෙන්න පුළුවන් ඔබගේ පුජ්‍යලිකව කේන්ද්‍ර සටහනේ තිබෙන ග්‍රහ පිහිටීම අනුව. ඒ නිසා ඔබ මූලිකවම මේදී තීන්දුව తీරන නැත්නම් ඔබ පින්දහම් කිරීමේදී වඩාත්ම ඔබගේ ප්‍රදේශයේ නැත්නම් ඔබගේ පවුලේ ජ්‍යොතිෂ්‍යවේදියා හමු වී මේ ගැන දැන ගැනීම තුළින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඔබට තෙරුවන් සරණයි. මෙවැනි වීඩියෝස් දිනපතා නැරඹීමට අපගේ channel එක subscribe කර bell button එක active කරන්න. ඒ වගේම ඔබගේ අදහස් යෝජනා චෝදනා සියල්ල කමෙන්ට් තීරුවේ සඳහන් කරන්න.